මේ දවස්වල සටන් කලාව පිළිබඳව විවිධ වීඩියෝ නිකුත් වෙනවා. නමුත් ජනතාවට ප්‍රේක්ෂකයාට හරියටම වටහා ගන්න බෑ කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් මම කරන්නේ සරල වීඩියෝ. ඉතින් මේ සරල වීඩියෝ තුලදී ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම යම් වැටහීමක් වෙයි. මොකද සතුරු ප්‍රහාරයක් එල්ල වුණා. ඉතින් මම මුලින්ම කියලා දෙන්න යන්නේ පංච් එකක්. ඒ කියන්නේ සමහරු ගහනවා පොල්ලඩි. ඉතින් මේ පොල්ලඩි පහරක් ආවොත් කොහොමද બ્લોක් කරලා සතුරට ප්‍රහාරයක් එල්ල කරන්නේ? ඉතින් අපි ඉස්සෙල්ලාම හඳුනා ගනිමු මොකද්ද පංච් එකක් කියන්නේ. ඉතින් සමහරු කියනවා පුස් පංච් පංච් එකක් කියලා විවිධ අර්ථකථන දෙනවා. නමුත් මේවැදී අංගම්පොර සටන් කලාවේදී විවිධ නාම තිබෙනවා. ඉතින් ඒවා එකින් එකට සටන් කලාව අනුව වෙනස් වෙනවා. ඉතින් පපුවෙන් මෙහෙම පටන් අරන් මෙහෙම ඉවර කරන එක තමයි පංච් එකක් කියන්නේ. ඉතින් මෙවැනි පංච් එකක් කොහොමද ප්‍රබල සටන්කරුවෙකුගෙන් ඔබ වෙත එල්ලුනොත් ඔබ කොහොමද සාමාන්‍යයෙන් කිසිදු හැකියාවක් නැතුව બ્લોක් කරලා උට ප්‍රහාරයක් එල්ල කරන්නේ? අපි බලමු. දැන් මෙහෙම පංච් එකක් එල්ල වෙනවා නම් අපි બ્લોක් කර යුත්තේ එම එන අත අපි ඈතකට තල්ලු කිරීමක් සිදු කර යුතුයි. ඉතින් අපේ ශරීරයෙන් ඈත් කළ යුතුයි. ඉතින් කොහොමද මේක ඈත් කරන්නේ? ඉතින් අපිට මෙහෙම කරන්න උලා ඔබගේ ඉදිරිපාදයේ ඔබේ ඉදිරිපාදය ඉදිරියෙන් තියලා ඒ ඉදිරිපාදයේ ඉදිරියෙන් තියන්නේ ශරීරයේ සමබරතාවය ආරක්ෂා කරන්න. ඉදිරිපාදයේ මෙහෙම ඉදිරියෙන් තියලා අපිට පුළුවන් මේ ආකාරයට දැන් මේන පංච් එක මේ ආකාරයට එතකොට මේ අත තල්ලු කිරීමක් කරනවා. තල්ලු කරනවත් සමග අපි අත පහළට යොමු කරනවා. ඒ අත පහළට යොමු කරමින් මෙහෙම පහරක් එල්ල කරන්න පුළුවන්.